ආයිබෝවන් රත්නපුරය අපේ ලංකාවේ මැණික්පුරය ගලාබසිනා කළුගඟත් ඈතින් පෙනෙන සමනල කන්දත් අතරේ සියවස් ගණනාවක් තිස්සේ නොනිදන රහස් රැසක් මේ භූමිය සංගවාගෙන ඉන්නෝ. අද අපි ඔබට කියන්නේ ඒ වගේම රහසක් ගැන ගෙතුණු කතාවක්. මේ අපේ කතාවේ ප්‍රධාන චරිතය කළුව මාමා. ඔහු රත්නපුරයේ ගමේ සිටි පැරණිතම සහ ප්‍රඥාවන්තම පුද්ගලයා. කළුවාට සල්ලි තිබුණේ නැහැ. මැණික් පතල් තිබුණේ නැහැ. තිබුණේ ඔහුගේ පුරාණ දැනුම විතරයි. ඔහු හැමදාම කිව්වේ පොළොව අපේ අම්මා. එය දෙනදී අරන් තෘප්තිමත් වෙන්න පුළුවන්කමයි නියම ධනය කියලා. මේ ඉන්නේ නිමල්. කළුවගේ අසල් වෙසි තරුණයා. නිමල් හරිම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. ඒත් ඔහුට තියෙන්නේ එකම එක අරමුණයි. කෝටිපතියෙක් වෙන එක. ඔහුට ඕන වුණේ ඉක්මනින්ම මැණික් පතල පටන් අරන් පොහොසත් වෙන්න. කළුව මාමේ මට අද ආරංචි වුණා නගරේ ඉන්න පොඩි හාමු මැණික් වෙලෙන්දා අමුතු ගුහාවක් හොයාගෙන ඒකේ ලොකු මැණික් තිලම් කියලා ආරංචියයි. අනේ පුතේ නිමල් මැණික් ගුහා මේ කඳුකරේ කොච්චරනම් එදිද? වැදගත් දේ තමයි ඒ ගුහාවෙන් ගන්න දේ නෙමෙයි. ඒ දේ ගන්න අපි යන විදිය. මාමේ මම සල්ලි ගැන කතා කරන්නේ. මට මේ දුප්පත් ජීවිතේ එපා වෙලා. මට ඕන ලොකු සල්ලි. මම මේ ගුහාව හොයාගන්න ඕන. මේ කතාව රහස්‍ය භාවය පිළිබඳ එකක්. රත්නපුරයේ ගැමියෝ විශ්වාස කළා මේ ප්‍රදේශයේ පුරාණේ රහසිගතව පැවතුන මැණික් ගුහාවක් ගැන. ඒත් ඒකේ තියෙන මැණික් ගන්න පුරුවන් වෙන්නේ හරිම රහස දන්න කෙනෙකුට විතරයි කියලා. මේ අතර නගරයේ සිටින කෑදර මැණික් වෙළඳාවන පොඩි හාමු ගමේ තරුණයන් යොදාගෙන ඒ රහස් ගුහාව හොයාගන්න සැලසුම් කළා. ඔහු විශ්වාස කළා සල්ලි වලට ඕනෑම රහසක් මිලදී ගන්න පුළුවන් කියලා. හොඳයි නිමල්. ඔයා ගමට ගිහින් ඒ ගුහාව කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න. මේ මුදල අරගෙන මේ වැඩේ පටන් ගන්න. උඹට මම හොඳ ගාණක් දෙනවා මට මැණික් ගුහාවට යන පාර කිව්වොත්. හාමු මම ඉක්මනට මේ රහස හොයාගෙන එන්නම්. මාමේ ඔබ දන්නව නේද මේ ගුහාව ගැන? හැමෝම කියන්නේ මේ රහස දන්නේ ඔබ විතරයි කියලා. ඒක කොහෙද තියෙන්නේ කියලා මට කියන්න. පොඩි හාමු මට සල්ලිත් දුන්නා. සල්ලි පුතේ දිය වෙලා යන හිම ගොඩක් වගේ. මේ ගමේ හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් මැණික් ගුහාවක රහසක් තියෙනවා තමයි. ඒත් ඒ රහස දැනගන්න කලින් තවත් රහසක් ඔයා තේරුම් ගන්න ඕන. නිමල්ට කළුවා මාමාගේ වචන තීරුම් ගැනීමට අපහසු වුණා. ඔහුට අවශ්‍ය වුණේ කෙටි මාර්ගය, ක්ෂණික ධනය විතරයි. එහෙත් කළුවා මාමා කතා කළ අනෙක් රහස මොකද්ද? නිමල්ගේ රහස දැනගන්න කැමති වෙයිද? කළුවා මාමා කියූ අනෙක් රහස නිමල්ට තේරුම් ගන්න බැරි වුණා. ඔහුට සල්ලි අවශ්‍ය වුණා. ඒ නිසා කළුවා මාමට රහස හෙළි කරන්න බල කළ යුතුයි කියලා ඔහු තීරණය කළා. මේ මාමා නිකන් කතා කියනවා. මේ වස්සේ තියෙන්නේ නැති මොකක් හරි සටහනක්. මැණික් නිමල්ට පුරාණේ ලියා තිබූ සටහනක් හමු වුණා. එහි අමුතු රූකඩයක් සහ ගඟ අසල ඇති ගුහාවක සිතියමක් ඇඳ තිබුණා. එය මැණික් ගුහාවට යන මාර්ගය විය යුතුයි. පුතේ, උඹ හිතුවා මම ඒ රහස සංගවාගෙන ඉන්නවා කියලා. මම උඹට කිව්වේ රහස් දෙකක් තියෙනවා කියලා. ඒ ගුහාවෙන් මැණික් ගන්න පුරුවන් වෙන්නේ පරණ ගිවිසුම රැක ගන්න කෙනෙකුට විතරයි. පුරාණ කාලේ මේ ගමේ හිටපු මිනිස්සු මැණික් ගත්තා. ඒත් ගම සරුසාර වුණේ නැහැ. ඔවුන් ගඟට විෂ දැම්මා, පොළොවට වද දුන්නා. එතකොට ආවා යක්ෂයෙක්. ඔහු මැණික් ටික සංගවලා මෙහෙම කිව්වා. මේ ගුහාවෙන් මැණික් ගන්න ඕන නම් මුලින්ම සොබාදහම රැකගන්න. ඒකයි ගිවිසුම. මම ගිවිසුම කඩන්නේ නැහැ මාමේ. මට මැණික් ඕනේ වුණත් මම පොළොවට වද දෙන්නේ නැහැ. මට කියන්නේ ගුහාවට යන පාර මම උත්සාහ කරන්නම්. මම දැනගෙන හිටිය පුතේ. ගුහාව තියෙන්නේ ගඟේ දියැල්ල ළඟ. ඒත් මැණික් ලැබෙන්න ගිවිසුම රකින්න පොරොන්දු වෙන කෙනෙකුට විතරයි. යන්න පුතේ. උඹට ජය. නිමල් කළුවා මාමගේ වචන විශ්වාස කරමින්
ගුහාව සොයාගත්තා. දියඇල්ල පිටුපසින් වූ ගුහාව තුළට ඔහු බියෙන් මුසු උද්‍යෝගයෙන් ඇතුළු වුණා. අනේ දෙවියනේ මේක ඇත්ත. මේ තරම් මැණික්. ඔහු මැණික් ගැනීමට පෙර ලී පෙට්ටිය විවෘත කිරීමට තීරණය කරයි. මොකද්ද මේ වීයට? මේකද ලෝකෙ වටිනාම රහස? මම රැවටුණාද? ලියවිල්ලේ මෙසේ සඳහන් විය. පොළොවෙහි සැබෑ ධනය මැණික් නොවේ. ජීවය දෙන ධාන්‍යයි. මේ බීජ වපුරන්න සොබහදහම රැකගන්න. එවිට ඔබ ගන්නා ඕනෑම මැණිකක් ඔබට සතුට ගෙනයේ. කළුව මාම කිව්වේ ඇත්ත. මුලින්ම ගියුසුම. මුලින්ම සබහදාම. නිමල් ගුහාවේ ඇති මැණික්වලට ආශා නොකර වියට රැගෙන ගොස් ගමේ ඉඩමක වගා කළා. ඔහු ගඟ දූෂණය කරන අයට විරුද්ධ වුණා. මාස කිහිපයකින් ගම සශ්‍රීක වුණා. නිමල්ට අවසානයේදී සතුට ලැබුණේ මැණික් වලින් නොව ගිවිසුම රැක ගැනීමෙනි. සොබාදහම අපේ මවයි. ඇයව රකින්න තාක්කල් නියම ධනය සෑම විටම අපට ලැබෙනවා. මතක තබා ගන්න. සොබාදහම ඊළ අපේ සැබෑ මැණික් ගුහාව.